පොඩ්ඩයි දාමලි දිමියෙක් කෑව පුක. අර කතාවට කියනෝනේ. මොකද්ද? ඉවසන දන පුක උඩහට බඩ ගෙඩිය කියලා. අනේ මේ මොකෝ? පවුල නම් මල්ලි පිටර දාන්නේ නෑද? ගැහුවා මිරිස්සත්තේ හන්දියරි දෙන්නෙකුට එක කලි සමය බහලා යනවා. මත් ආවුවෙකුට පොඩ්ඩක් තෝම ගැහුවා. හත් කරේ ගෙලියේ නෑ මු. පොඩ්ඩකවම මැරිලා. මට පහෝගිය දවසේ ගැහුවා ගෙදරින් දෙකමාරක්. දෙකමාරක් ගන්න කොහොමද යාලෝ? බං ඉදලෙන් ගැහුවා දෙකට කරුණා. ඒකෙන් ගැහුවා දෙකට කරුණා දෙකයි. මන් දීව්වා බාගෙන් විසික් කරලා ගැහුවා දෙකමාරක්. දිමියෙක් කෑව පුක. මාන්දා කරනවා කියාගෙන. අම්මේ. ඔව්. අනේ සෙම්පර බෙට්ටෝ. අනේ බොල්කුණු හිට්ටෝ. අනේ ඩොන් කාවයියා. අනේ ජපාන් මුරියෝ. අනේ පුක සුද්දා. අනේ දත සුද්දෝ. ඒ බල්ලා. විකනාරෝ. මොකෝ ලස්කේ චූටියා මොකෝ තවසර ගහන්නේ ඉතේ පාදන ගහුවා තටේ ඉඳ කට්ටියට ගුණානේ ආවා මම ගහන්නේ ගහුවා ගෙනියන්න වෙන උදේ මාන්දර කට්ටියට බුදු අම්මේ ආත්මාව පහත් උනාද කොහෙද ඒවා මොනේ එල්ලෙන කියලා අපි ඒ උනාට සාහෙන්න ඉවසන කොල්ල දෙන්නේ ඒ මොකෝ හරි ඉවසන්නේ ඉවසනවා කියන්නේ අර කතාවට කියනෝනේ මොකද්ද ඉවසන දන පුක උඩහට බඩ ගෙඩිය කියලා ඒකද උඩහට ඇවිල්ලා තියෙන දෙන්නකම පාලකින් හම්බුනේ හැබැයි අම්මා බබලා මේ අදෝ අල්ලපා උදේ පාදේ හොනේ ගහත් කොම්බ කුඩු වෙන්න තවසර මං ගාවා ගාය 7 මාසයක් එක තැන කර කරගෙන දැනගනි බුදුමගේ බුදුමගේ ඉලක්කේ මේ අපෝ හැබැයි මං ගහන්නේ ගැවුදන දොස්තරටවා හොයාගන්න බැරි වෙන්න ඒක හොඳයි ඒතකොට නැස්ජරෙකුට පෙන්නන්නේ නැහැ නැස්ජරෙන් නම් හල්පනාව ඔය් මොකද
අට වැඩි හොඳේ. අත වැඩි නෑ එකක් දාලා ළමයා කරගන්නවා. මම හිතුවා 12ක් කරගන්න. ඔන්න. මේ තාය ගහන්න නෙවෙයි. තාය ගහන්න දෙනවා මේ දිමියෝ. ඒක නෙවෙයි. මේ දිමියත් එකයි අපේ දිමියත් එකයි. අපිට අපේ දිමියෙක් ඉන්නවා. දිමියා ඉන්නවා. මේ වගේ කොයි වෙලේ කලේ කවද. මේ ඒක නෙවෙයි. මේ ඒක නෙවෙයි නේද? ඒක. ඕකේ. මට දැනගන්න ඕන ඔය කට්ටියන්ගේ මේ පවුලේ විස්තර ටිකක්. අනේ මේ මොකෝ? පවුල නම් මල්ලි පිටර දාන්නේ නෑද? ඒ වුණාට මම දැක්කම පවුලේ විස්තර වරාදිලා මේ මොහොත එකේ පොලිමේ. අපේ විස්තර දැනගන්න ඔය PH එක මහත්තයා. අපේ පවුල පිටර දාන්නේ ඕම්ලට් දාන්නේ. ඒක හොඳයි. ඒක හරියට මොංගලන්ට කියන එක. පාටේ වදානවා බා. මොංගල? ඒ දින මතා දානවා. ඕ යන පාරේ දදා යන්නේ. එතන ගඳ ගහනවද? ඔයාලා එහාට වෙලා කතා කරන අපේ මාමා ඇවිල්ලා ඉන්නේ. පාළුවට ඇවිල්ලා. ඔය විස්තර හොයන්නේ විදිරාව හේවත. මේ විස්තරය ගන්න මේ අහන්නේ. ඔයාලා පවුලේ විස්තර ටිකක් දැනගන්න අපිට. මොකද්ද දන්නවද? දැන් මේ ඔයාලා පවුලේ කී දෙනෙක් විතර ඉන්නවද? අපේ පවුලේ වැඩි කට්ටිය නෑ. අර කතාවටක් කියවනේ පුංචි පවුල හතරක් කියලා. ඔව් එහෙමනම් කියන තමයි කී දෙනෙක් විතර ඉන්නවද? 12 දෙනයි 12 දෙනා. ඔයාලා මේ 12ක් වෙනකොට පුංචි පවුලක් නැතුව. විශාල පවුලක් නේ 12ක් වෙනකොට. අන්න මල්ලි කියන පොඩ්ඩක්. 12 දෙනා කියනකොට කොම්මෝලු. බූරු අයියෝ. පොඩි පවුල පොඩි. දැන් 12ක් වෙනකොට පොඩිය. නැතුව එකල්මරියේ ඉන්නේ. 12 දෙනා එක බයිසිකල් එකේ යන්නේ. 12ම යන්නේ එක බයිසිකලේ. නැතුව. කොහොම යන්නේ? සීට් එකේ කියලා. සීට් එකේ කෙනෙක් යනවා. සීට් එකේ අතේ කියලා. සීට් එකේ අපේ යනවා එක්කෙනෙක්. බඩවල නැහැ අපි කොහොම හරි යනවනේ. හරි. ඉතුරු ටික මඩ පොල්ලේ කියලා. මට පොල්ලේ කියනයි. හැදල් එකේ කියලා. හදල් එකෙත් යනවා. ඔය ඉස්සරහ හබ් එකේ කෙනෙක් තමයි. හබ් එකෙත් යනවා. ඔව්. ඉතින් තව ඉස්සරහ පොල්ලේ කියලා. දැන් ඔය පොළු කීයක් තියෙනවද ඔය බයිසිකලේට? අර දෙකයි මගදී අහුවෙන පොළු දාගන්න. පොළුට ඕවා මගේ තමයි පොළු අහුවෙන්නේ. ඉතින් සෑමර මල යන්නේ පිටිපස්සේ ගණිත් එකේ වාඩි වෙලා. මොකේද? බයිසිකලේ පිටිපස්සේ ගණිත් එකේ වාඩි වෙලා යන්නේ කොහොමදෝ? ඔයද කොහම බයිසිකලේට ගැලිච් එකක් තියෙන්නේ? පිටිපස්සේ ඒ බයිසිකලේ කොයි වෙලේ බැලුවා ගණිත් එකේ තියෙන්නේ. පිටිපස්සේ ගණිත් එක කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙලා යන්නේ එක්කෙනා පස්සේ එක්කෙනා. තොම්බදි විලේ දොඩන්න. මොකද්ද? ගැරිජ් එක නෙවෙයි ඔය ඒක ලැගීජ් එක. ලැගීජ් එක මොකෝ කෙලවල්ල ගැරිජ් එක මොකෝ? අම්මගේ මඩු කෑල්ල. ඒකවත් දාන්නදී හරි වල. දැන් ඔය 12 දෙනෙක් ඉන්න පවුලේ ඔව් වැඩිමලා මොකද? වැඩි වලම මම තමයි ඉස්සෙල්ලිපුනේ. දැන් වැඩිමලා මේ කියලා. වැඩි වලම මම. මේ අයියා. දැන් අපේ පවුල නම් ඉස්සෙල්ලිපුනේ දෙකලා තමයි වැඩිමලා. එහෙම තමයි අපේ. දැන් මේ අයියා කොහෙද ඉස්සෙල්ලිපුනේ? මේ අයියා මම ඉස්සෙල්ලිපුනේ මේ ලොකු අයියා. එතකොට මේ පවුලේ ඒක තේරු ගාලා ගොම්බේ නගාගේ මම. වපු ගඩුවක් නැහැ මම උට. ගන්න ඔබ කුඩු වෙනවා නේ. මේ කවුද බාලා කවුද කියනවා? අන්න මම කියන්නේ. මම මාලිලා දෙන්නෙකුට බාලා. නේ කියලා වලිගට කියන්නේ. මම ඊට පස්සේ අන්තිම තමයි ඉපදුනේ. මාලිලා දෙන්නෙකුට බාලා මේ කියලා. ඊට අර පස්සේ ගාවනේ හොඳ වැඩේ. ඊට පස්සේ ඉපදලා කියන්නේ මේ කියලා. ඔව් මට වැඩි අපේ තාත්තා අවුරුද්දකට බාලා. තාත්තත් බාලේ වෙයි කියලාද කියේ. හොඳයි. එතකොට පවුලේ මේ මාතුමයා. කවුද මද්දුමයා. දැන් ඔය 12 දෙනෙක් කොහෙද ඉන්නේ කොහොමද පවුලේ? ඔව්. දැන් සේවරම තමුලට දෙන්නනේ. ඉතින් අපිට විතරනේ මෙතනින් අපිට තියෙනක බෙදා ගන්න පස්සේ. බං අපි හම්බෙන දවස්වල අම්මා ගෙදර ඉඳලත් නැහැ. ඔය කොහෙද දක්වලයි? කොහෙ ගිහිල්ලා? ඔය හරි ගිහිල්ලා බං. නලු කඩන්න ගිහිල්ලා නලු කඩන්න. කොහොමරගේ පවුලක් මේක. දෙන්න දෙන්න යන ඔය පාරේ. මේ එතකොට පවුලේ මේ යමක් නම කියන්නේ කාටද? නමට. කොහෙද? මොනවද කියන්නේ? කාටවත් අතනපා හිඟා කාලේ ජීවත් වෙන්න බෑ. යමක් නම කියන මිනිහා කාටවත් අතපාන්න නැතුව හිඟා කනවා. ඊට වැඩිය මට තියෙනවා. කොහෙද මොනවද කියන්නේ? අනුන්ගේ දේවල්. බලන්න අනුන්ගෙන් ගත්තාම තමන්ගේ වෙනවයි. නැතු අනුන්ගේ එකක් මගේ එකට ගත්තම මගේ වගේ තමයි. ඒකත් හොඳයි. එතකොට මේ
ඔය පවුලේ චන්දියා කවුද චන්දියා? තණ්ඩිය මං කුටි කන්නේ මේ. එහෙනම් මම කුටි කන්න මූණක් ආගේ කුරා තනියේ කුටි කන කොල්ලෝ මං. බුදුහාමයන් දැක්කම කියන්නේ ඈ කුටි කන්නේ දුවල වෙන්න ඊයේ ගැහුවා මිරිස්සත්තේ හන්දියරි දෙන්නෙකුට එක කලි සමය බහලා යනවා. එන්නම ගියේ කලින් මේ බහලා. ඒ කලි සමය මැදියේකෝ මගේ කලි සමය තියෙන දුන්නේ එකෙක් බහලා. අන්නේ නෝමලගේ ගහිල්ලක් ගහලා තියෙන්නේ. හැබැයි ඒ දෙන්න නෙවෙයි අපි දෙන්නට අතපයක් ඉස්සුවේ. ඒ මොකවර? ඒ දෙන්නගේ බං අතපය නැහැ. අනේ අතපයදී මිනිස්සුන්ට ගහන්නේ. ඒ මිනිස්සුන්ට ගහලා ඔය කුටි කනවා. නියම ජාතිකම ඒක. මීහරක් හවුද? එතකොට මේ ගෙදර ජාතිකම. ගෙදර වැඩක් නැහැ බං. මම ගහුවා පෙරේට රෑ 12යි ගාට විතර. බීඩියන්නේ රෑ 12යි ගාට විතර ගහුවා. මම බොයි. අනේ හිට බං. හරියටම රෑ 12 පවුවල විතරයි. ඉස්පිරිතාලේදී ගහුවේ. ආදී ලේසිනේ මචං ඉස්පිරිතාලේ ගහුවම. ඔව් ලෙඩේකට ගහන්නේ. ආව මූට නිින්ද කීනේ වෙලාවයි. මූට හොරා කියලා මත් ආවෝ එකට හොද තෝම ගහුවා. අහක් කරලා ගෙලියේ නෑ මූ. හොද තෝම මැරිලා. හොද තෝම මැරිලාලු. ඔව්. දැන් මැරිච්ච මිනිහට ගහලා දීලා නේ මෝ. මම අහලිල බලනකොට මෝටරිය හිටියේ. චන්දිකම වේනවා. ඉතින් බා මැරිච්චවුට ගහුවම ලේසිනේ බං. ඔව් මුටි ගන්න ඕනේ නැහැ නේ. මේ එතකොට ගෙදර චන්දිකම කියන බලන්න පොඩ්ඩක්. මෙන්න මේ මම ඒ වුණාට මල්ලේ ගෙදර නම් ඉතින් එච්චර වැඩ කෑලි පෙන්නන්න බෑ. ඒ මොකද? මට පහුගිය දවසක ඇහුවා ගෙදරින් 2:00මාරක්. 2:00මාරක් ගන්න කොහොමද යාලෝ? බං ඉදලෙන් ගැහුවා 2කට කරුණා. ඒකෙන් ගැහුවා 2කට කරන 2යි. මං දීව්වා බාගෙන් විසික් කරලා ගැහුවා 2:00මාරක්. එලෝ දෙන්නේ ගෙදරදී. ඒ තරම් ආදරේ. ඉතින් මේ නෝමලගේ ගහිලා කේකන. ඔව්. මේ එතකොට මේ ඥානවන්තයා කවුද ඔය පවුලේ? මේ අපේ පවුලේ ඥානවන්තයා මා. දැන් ඔය කොහොමද ඔය ඥානවන්තයා කියන්නේ කොහොමද? පගේ පුකලේ කොයිනේ. මොලේ දාලා පාස්කට. ආර බලන්න වාඩි වෙන්න මම දැනේ හොඳේ. පාර්ලිමේන්තුවට ඉල්ලුවා මම දුන්නා. එපා දෙන්නේ නැත. අපරාධේ. මේ සාදල හිතාගමු මැරේ. අසුරට නේප මේ දිමියට ගහපන් තෙල් ටික. දිමියට ගහනවා නම් අර හිටියද මේ මට මේ ආරංචියක් ආවා. ආරංචිය හරි. හරියටම හරි. මේ ඊට හරි මේ ඔය කොම්බඩ මොකද්ද උනේ? ඈ? ඔය කඩට මොකක්ද වෙලයි? මොකක් වෙලයි? බලාමේ අච්චාරු කීසිය වගේ. අපි දෙලගේ මේක වගේ නේ. නැතුව බලට පිහිටල් නැහැ මේව පිනට පිහිටනේ. කොහෙද කාලද කොහෙද? කොළයි. ඕක කොහොමද බලන්නේ? ඕ ඒ කාලෙ මෙච්චර බලන්නේ හා. ඒක තමයි ඔය මං අහන්නේ පූජි කට පොඩ්ඩක් ඉන්නේ. ඔය කුකුබු ගැටි උදේ තුස්ලා. කොණ්ඩ කුරුළු වගේ එකක් තියෙන්නේ. ඔව් පුතා මේ ළඟදි බලන්නේ. කොහොමද බලන්නේ? අපේ ගෙදර කෙනා තමයි බලල් කරේ. ඒ කොහොමද? තවදාට හොරා කාලේ කියලා තෝම්බෑ තිල්ලුව ලීග්ගලේ. එතකොට බලල්ලුනේ. හොරා කාලා හුවෙලා. කොහෙද තෝරලි ගල්ලිලාගේ පැත්තේ පළ කරන්නේ නැහැ. බුදුහාමී ඒ කිය පව පළ කරන් තමයි යන්නේ. අපි දැක්කනේ බලන්න. මේ එතකොට මේ අම්මා කවුද? අන්න කන වෙලාව. ගහන්න කන වෙලාව. මට පිටාලා. මල් ළඟට එන්නද ඔහෙද දෙන්නේ යාට එන්නද? ළඟට එන්න බෑ මල්ලි ගඳයි බං උඹ. ගැටගෙන ඔබ බං පඩ ගන්න. මේ ඉඳපාන්දර අම්ම මතක් කරන්න එපා. ඔන්න රකින්න තන. පුංචි අම්ම නම් කමකුන්න. පුංචි අම්ම නම් කමකුන්න. ආ කමන්නේ හැබැයි. පුංචි අම්ම නම් කමන්නේ පවුලනේ අපේ. ඔව්. වලාගේ පුංචි අම්ම පවුලේ? බලවන නැහැ ඒක. මොමරගේ බෙදා ගනින්නක් ඒක. මේ බාප්පනේ දුන්නේ අර යන්නේ. බාප්පනේ. මම මේ අහන්නේ අම්මගේ නම. අම්මා බැඳලා ඉන්නේ තාත්තා බා. අම්මා ගෑනු කෙනෙක්. අම්මගේ නම. ඔව්. මව. මෑණියෝ කියලා කියන අපේ පැත්තේ. හංසවතී දේවිය කිව්වා. අන්න හරි කිව්වා. ඔව්. තාත්තා කවුද? තාත්තා අපි කියන පියා. පියා කියලා. පා කියනවා කියා කියලා. කවුද? තාත්තා කියා. කියයි. ඩැඩි කියනවා. ඩැඩිට අපි පප්පා. ඩැඩි හිටිනවා වැඩි. ඒවා වැඩි වෙනවා. මොකද වැඩි වෙන ගමන් වීඩියෝ ගහුවම තමයි වැඩි වෙන්නේ. එතකොට පප්පයි කියනවා. පුප්පගෙන ඉන්නේ. ඒ මොකද? ඈ? ඒක පුප්පන් ඉන්නේ.
එහෙම තමයි අම්මතරා වුණා පුප්පන්. අද තාත්තගේ නම කියන්න නම. සෝබදන්ත රුසියා කිව්වා. අන්න හරි කිව්වා. අන්න හරි පුතේ. මේ ඔව්. මට මේ ආරංචියක් ආව ඔය දෙන්නත් එක අම්මයි තාත්තා හොඳටම මුද නැති කියලා. දෙන්නම තරහයි. හොඳම තරහයි. හොඳටම තරහේ ඒ මොකෝද? දෙන්නම තරහයි බං අම්මයි තාත්තයි. ඒ මොකෝ තරහන? ඒ දෙන්නගේ කසාදෙට අපි දෙන්න අස්සම් කරේ නැතේ කියලා. අම්මගේ තාත්තගේ කනහඩවට අසංගන්නේ දරුවෝ. අපි ඒ විදිහට තමයි දෙමාපියෝ හදලා තියෙන බොලා වගේ නෙමෙයි. මේ පවුල නම් නම්බර එකේ පවුලක්. කියලා වැඩක් නැහැ. ඔව්. එහෙම නෙමෙයි කිව්වා. මේ කතා කරලා කිව්වා. කතා කරලාට අපේ හිත හොඳ නැතුව ඉන්නේ බං. හරි. ගෙදර කිසිම අරපරිසවක් නැහැ. අනිත් මොකෝද? වැඩක් නැහැ ජීවිතේ පාවෙලා තියෙන දිමියෝ කාලා මරපන් මම කාලා මරපන්. දැන් මේ ඊයේ ගෙනාවේ කාලා දින මරපන් කාලා දී. මේ ඊයේ ගෙනාවේ. ඔව් වැඩක් නැහැ බං ඒ කියන්නේ කිසිම අරපරිසවක් නැහැ. ඒ මොකක්ද වෙලා තියෙන්නේ? ගිය අවුරුද්දේ ජනවාරි මාසේ ගෙනාපු හාල් මැස්ස 100. ඔව්. මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකන් කන්න බැරි නම් ඒ ගෑණිකෙන් ඇති වැඩක් නැහැ. මේ ඕයි. ඊ අවුරුද්දේ ගෙනාවු හාල් මැස්ස 100 මේ අවුරුද්දේ අවසාන වෙනකන් කන්නේ කියන දිය තියෙන ක්‍රමේ කොහොමද කියනවලද? හොද්දර දානව ලෙව කනව අරන් තියෙනවා. හොද්දර දානව ලෙව කනව අරන් තියෙනවා. සුගම් මේ ජීවිතේ කියන දුරාට කන්නේ ඔය විදියට. ඔව් අපේ පවුලේ නම් එහෙම නෑ. ඔයලා කියනවා කොහොමද? අය මාර නුවණක් කාරවා. එන නානවන්තයි. ආරාලවට මං වගේමයි. සුද්ධ පවිත්‍රකමකින් යුක්තව ගරුගණීතකමකින් යුක්තව දේව ශාන්ති කර්මයක් පවත්තලා මේ අවසාන භාගයේ තමයි ගරායක් ශාන්ති කර්මය පවත්තලා අපේ ආව මහත්තයා ඇතුළට ගත්තා වූ ඒ සිය පවුල් වලටත් මේ සංවිධායක මණ්ඩලයේ ගොවි මහත්තුරුන් ඇතුළට ගත්තා වූ ඒ සිය පවුල් වලටත් අසබලා සිටිනා වූ සෑම සිය දෙනාටත් ගමටක් ගම්පෑලසටත් වැඩක් යහපතක් වෙන්නේ කියලා වෙස්පාල් දොද්දුරු කරන වෙලාව තමයි දැන් උදා වෙලා තියෙන්නේ නේද? ඔව් හරි කිව්වා. අන්න හරි. ඔව්. දැන් මොකද බලන්නේ? මේ දේව ශාන්ති කර්මය බාරගත්තේ අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුසන්ත විදානකමගේ මහත්මයා නේද? ඉතින් එතුමාගේ දේව ශාන්ති කර්මය බාරගෙන අප නාට්‍ය ශිල්පීන් සියලුම දෙනාම ගෙන්නලා මේ ස්ථානයට පෙරගාන මහත්තුරු ඔබතුමාලත් ගෙන්නලා පෙරහන්දා පටන් බොහොම හොඳට මේ දේව ශාන්ති කර්ම කරගෙන ආවා ඈ. ඔව් හරි. ඉතින් මේ අන්තිම මොහොතේ කතා කරලා කිව්වා. ඔව්. මේ ස්ථානයේත් මේ භූමියත් මේ ගමට මේ ගම්වාසී සෑම සියලු දෙනාටත් වදීවලදී තියෙන වස්තාදෝෂ කටවාදෝෂ හෝවාදෝෂ අනුවැදියාදෝෂ ග්‍රහඵල දෝෂ අන්ධකාරවල් යක්ෂ දෝෂ භූත දෝෂ ප්‍රේත දෝෂ බහිරව දෝෂ අන්ධකාරවල් ග්‍රහඵල දෝෂ අන්ධකාරවල් අවුල් දෙවුල් සිස්තාංකා දෝෂ අන්ධකාරවල් ගහදූරින් භූත කරාගෙන යන්න තමයි මේ ගණා දේවතාවරණ ගැහුවේ නේද? ඕම හරි කිව්වා. ඉතින් වෙස්පාලා දොස් දුරු කල්ලේ දෝසාන්ධකාරවල් දුරු කරගෙන සාහි භෝග ලබාගෙන යන්න හදමු. ඕම හොඳයි.